ඉතින් කැමති දෙයහපත බලාපොරොත්තු වෙන්න. දැන් තියෙන වාතාවරණය සම්පූර්ණයෙන්ම අමතක කරලා දාන්න. ඔබ එක දෙයක් කරන්න සමාව. දැන් තියෙන බලාපොරොත්තුවට ඔබ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය අතුල් කරන්න අවශ්‍යයි. උන්වහන්සේගේ නම පිරෙන්න අවශ්‍යයි. ඔබ නිකම් මානසිකව අනේ මට මේක හරියයි. මේ දේ මං කොහොම හරි කරනවා. මොන හරි දෙයක් වෙයි. මට බැරි නම් හස්බන්ඩ් හරි කරයි. එහෙම හිතන්න එපා. ඔබ භාර්යාවක් නම් මම ඔබට පැහැදිලිව කියනවා ස්වාමි පුරුෂයා කරයි කියන බලාපොරොත්තුවෙන් එයා නිසා මේක මට හරියනවා කියන දැනට ඔබ මාංශයට එන්න එපා. ඔබ ස්වාමි පුරුෂයෙක් නම් භාර්යාව මේ දෙයට මොන හරි විසඳුමක් ගෙනයි. භාර්යාව කොහොම හරි කරයි. එයා ඉතින් මොනවා කළත් අතරින් එක්කෙනෙක් නෙවෙයිනේ කියලා ඔබ භාර්යාව කරෙහි බලාපොරොත්තුව තබන්න එපා. ඔබ ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම නැති කිතුණුවෙක් නම් උන්වහන්සේගේ අධික බලෙන් සහ අනුග්‍රහයෙන් පිරීලා ඔබ කොහොමද බලාපොරොත්තු තබා ගන්නේ? ඔබ මතක තියාගන්න ඔබ සබාව ඔබ දෙවියන් වහන්සේ තෝරගත්තේ මානසිකව ගමන් කරන්නට නෙවෙයි. ආත්මේ බලෙන් පිරීලා ගමන් කරන්න. ඔබේ බලාපොරොත්තුට ශුද්ධාත්මයන් වහන්සේගේ අධික බලය යේසුස් වහන්සේගේ නාමයෙන් එකතු වෙන්න අවශ්‍යයි. මතක තියාගන්න දෙවියන් වහන්සේගේ වචනය අපට බොහොම ලස්සනට පැහැදිලි කරනවා අපේ බලාපොරොත්තුව අපි කොයි ස්ථානද තියන්න අවශ්‍යද? අපි කවදාවත් විනාශේ බලාපොරොත්තු වෙන්න අවශ්‍ය නැහැ. නමුත් මම කියන්නේ විනාශයන් සිදු වෙන්නේ නැහැ කියලා. දෙවියන් වහන්සේ අපිට වචන එළිදරව් කරනවා. එන්න යනව කාලවල කොයි ආකාරයේ විපත්ති සිදු වෙන්න යනවද කියන එක. නමුත් මම ඔබට කියන්නේ ඒක දෙවියන් වහන්සේව අදහන දෙවියන් වහන්සේගේ සභාව මත නෙවෙයි. සභාවට දෙවියන් වහන්සේ කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් පිරීලා ඔබ බලාපොරොත්තුවේ ප්‍රීතිවයන්. ඇයිද කියනවා නම් නුඹ කෙරෙහි මං තබලා තිබෙන්නේ සමාදානයේ සලසුම් විතරයි සභාව කියලා උන්වහන්සේ කියනවා. Christian family.